ඔයාලට කියන්න යන්නේ ඔයාලා දන්නවද ලංකාවේ කට්ටිය ලංකාවේ ඉඳලා EU මාකට් එකට ඇවිල්ලා දෙනවා. ඒ වුණාට චීනේ ඉන්න මිනිස්සු තාම EU මාකට් එකට ගිහිල්ලා නැහැ කියලා. ඔව් ඒ වගේ කෙනෙක් තමයි මගේ මේ පැත්තෙන් ඉන්නේ. මෙයාත් EU මාකට් එකට ගිහිල්ලා නැහැ ඉපදිච්ච දවසේ ඉඳලා චීනේ හිටියට අද තමයි වුන් යාටත් මම EU මාකට් එක පෙන්වන්න එක් කරගෙන යන්නේ. ඒ වගේම ලංකාවේ කට්ටියට චීනේ තියෙන EU මාකට් එක පෙන්වනවා වගේම තමයි චීන මිනිස්සුන්ටත් මම දැන් EU මාකට් එක කරගෙන ගිහලා පෙන්වන්න පටන් අරගෙන තියෙන්නේ. බලන්න මෙච්චර මිනිස්සු ගොඩක් එක් කරගෙන යනවා EU මාකට් එක වෙන්නන්න. මේ ඉන්න ඔක්කොම මාත් එක්ක EU මාකට් එකට බලන්න යන කට්ටිය තමයි ඉන්නේ. ඒක හන්දා ඔයාලටත් එන්න කැමැත්තක් තියෙනවා නම් ඔයාලට තියෙන්නේ මාව සම්බන්ධ කරගන්න. එතකොට ඒකට වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඔයාලා මට මැසේජ් එකක් දාලා ඒ වෙන ක්‍රමවේදය ගැන දැනගන්න පුළුවන්. එතකොට ඔයාලා EU මාකට් එකට එක්කන් යනවා. එතකොට රෑ වෙලා EU මාකට් එකේ ඉවර වෙලා තියෙන නයිට් මාකට් එකක් තියෙනවා. නයිට් මාකට් එකට එක්කන් යනවා. එතකොට ඔයාලා ගෙවල් වල කට්ටියට තෑගි බොක් ගන්න ඕන නම් ඒ තැන් වලට එක් කරගෙන යනවා. ඒ හැම පහසුකම්ම ඔයාලට මම සපයලා දෙනවා. ඒකන්ද ඔයාලට විශ්වාසයෙන් යුතුව EU මාකට් එකට ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. එහෙම බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මම ඔයාලට විශ්වාසයෙන් යුතුව ඔයාලා මේ හැම ගමනක්ම සාර්ථකව ඔයාලා එක් කරගෙන යනවා. එහෙනම් ඔයාලට ඉදිරියේදී තවත් වීඩියෝ වලින් බලා ගන්න පුළුවන්. අද මම පෙන්වන්න යන්නේ චීනේ කට්ටියට මම චීනේ කියන EU මාකට් එක පෙන්වන්න යන එක තමයි විශේෂයෙන්ම මෙයාවේ පේනවනේ. ඒ වගේ ඒක හන්දා බලාගෙන ඉන්නේ එන ආසාවෙන් ඉන්නේ ගිහිල්ලා චීනේ EU මාකට් එකේ තියෙන මොනවද ඒ දේවල් ගැන බලා කියා ගන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. කවුරු හරි ඉන්න කෙනෙක් හිතාගෙන ඉන්නවනම් ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. එහෙනම් ඔයාලා සියලු දෙනාම දන්න මම මනෝජ් චීනේ ජීවත් වෙන. එහෙනම් ඔයාලට chance එක තියෙනවා. ඒ වගේම තමා තව chance එකක් තියෙනවා. ඔයාලට මේ කට්ටියගේ මම මේ කට්ටියත් එක්ක ඉන්න හන්ද මම දන්න මේ වෙන වැඩ පිළිවෙල හැමදේම. ඒකන්ද ඔයාලට විශ්වාසයෙන් යුතුව කිසිම බයක් සගන්න නැතුව ඇවිල්ලා මගේ සේවය ලබා ගන්න පුළුවන්. එහෙනම් ජය වේවා. සේවය ලබා ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. එතකොටම ඔයාලගේ තව යාළුවන්ටත් බලා ගන්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාගේ යාළුවන්ටත් බලා ගන්න පුළුවන් ඉන්න දාන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.